සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම. ඉතින් අපි අද ඉන්නේ හෝමගම ප්‍රදේශයේ වැඩබිමක. මේ වැඩබිමේ අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මා ටාර ෂීට් එකක් කොහමද පොළවේ අලවන්නේ කියලා තප්පර 50ක විතර. ඉතින් ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබේ වීඩියෝ එකට. ඉතින් අද අපි මේ වැඩබිම කළා ඉවර වෙලා ගෙදර යන්න කලින් සම්පූර්ණ වැඩබිමේ වීඩියෝ එකක් පෙන්වන්න ඔයාලට අදහස් කරා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු ඉවර වෙච්ච වැඩබිමේ සම්පූර්ණම පොඩි වීඩියෝ එකක්. හරි ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම ලොකු අයිඩියා එකක් එන්නේ නැති ටෝච් ඕන් මෙම්බ්‍රේන් එකක් කොහොමද පොළව හොඳට සර්ෆස් එක හදලා වටේ ඇන්ගල් ප්ලේට් එක දාලා ලස්සනට ප්‍රෙෂර් ගන් ගහලා සෝදලා ප්‍රයිමර් ආලේපිත කරලා මෙහෙම සීට් එක පිළිවෙලට අලවන්නේ කියලා. ඉතින් හුඟක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේ මෙම්බ්‍රේන් එක පිටරට ඉන්න කට්ටියම ලංකාවේ නම් කවදාවත් ඔයා දැකලා නැහැ. මේ ඔයා කොයි කාලෙද කරන්න ගත්තේ මම ගොඩාක් කල් ඇත්තට අවුරුදු ගාණක් වෙනවා මම මේ වීඩියෝස් පේජ් වල ගොඩේ වෙලාවට පෙනී ඉඳලා නැහැ. ඉතින් දැන් ඉතින් මේක ප්‍රොමෝට් වෙන්න සහ මගේ හැකියාව මම ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා දිනවා මේකෙන් ලස්සනට මේ වගේ ඉතින් ලස්සනට පිළිවෙලට වැඩක් කරන්න. ඉතින් පිළිවෙලට වැඩක් කරගන්න ඕනම කෙනෙක් ටෝච් ඕන් මෙම්බ්‍රේන් ටාර ෂීට් වෝටර් ප්‍රූෆින් හරියාකාරව කරගන්න අනිවාර්යෙන් කෝල් කරන්න. අනිවාර්යයෙන්ම ලස්සනට වැඩබිමක් කියන විදිහට වචනේ පරිසමාර්ථයෙන්ම ඇත්තටම කෝල් එකක් දීලා ඒ කතා කරන විදිහටම ඒ වැදගත්කම තියාගෙන ඇවිල්ලා ඒ වැදගත්කම සයිට් එකෙන් බහැලා යන ලස්සනට වැඩක් කරන්න. මේ කතා කරන විදිහටම මම දන්නේ ගොඩක් වෙලාවට කතා කරන චරිත සමහරක් අය කියන දේ නෙමෙයි වැඩබිම වෙන්නේ. ඇත්තටම කියන දේට වැඩිය එහා ගිය දෙයක් මාගේ හැකියාවෙන් කරලා දෙන්න. ඔයාලට මම ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන හැමෝම කවුරු හරි අනිවාර්යයෙන්ම මේ වැඩබිම් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කතා කරන්න. අපේ නම්බරේ මේ පේජ් එකේ උඩින් යනවා. ඉතින් මම හිතනවා ඔයාලා ලොකු අයිඩියා එකක් එන්නදී මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා හැමෝටම උත්සාහයි කියන එක මම අදට මේ වීඩියෝ එක අපි නවත්වනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. උත්සාහයි.